මූමේ ස්ලැබ් එකට දාපු සමහර බටවල බදාම බලුවටනේ මේ වෝටර් ප්‍රූෆ් එක ගහනවනේ මේක මේ ටයිල් කරන එක අපලුදු කරනවා. පළවෙනි ගෙදර තිබ්බා. එහි පේන්ට් කරනකොට බාසුනෑ කෙනෙකුට කිව්වා මේ බාසුනෑ ඇවිල්ලා ලිස්ට් එකක් දීලා ගියා. මේ මිනිස්සයා දීලා තිබ්බ ලිස්ට් එක මට හොඳටම තේරෙනවා ඕන්ට වඩා වැඩි කියලා. ඊට පස්සේ මම පොඩ්ඩක් ඔක බැලුවා. ඉතින් ඔච්චර ප්‍රමාණයක් යන්න කිසිම හේතුවක් නැහැනේ. ඒ කඩේ කෙනාටත් කියනවා මේ ලිස්ට් එක දාලා සල්ලි ගන්න කියලා. එතන සමහරට කොට 20ක් විතර ගෙනලා තමයි වැඩේ කරන්නේ. ඊටු 10ම සල්ලි ආ ගන්නවා. ඒ මාම මම දැක්ක ළඟදිත් තාමත් ඇපල් 90ක් තියෙන. ඒකේ තමයි තාම යන්නේ. හොරකම කරලා කාලා කොට යන්න බෑ. ඊට පස්සේ මම වැඩේ බාර දුන්නා වෙන මිනිස්සෙකුට. ඒ ගෙදර දෙපාරක් එයා පේන් කරා. දැන් මේ මිනිස්සයා දැන් එයාට තියෙන වාහන ඉඩම් එහෙම ගත්තාම ලොකු පිරිසක් දාලා වැඩ කරනවා. මම හිතන හයිවේ එකේ දුන බස් එකක් තියෙනවා. තව වෑන් එකක් තියෙනවා. මං එකයි කියන්නේ හොඳම මට්ටමක ඉන්නවා. කිසිම වෙලාවක මේ මිනිස්සුන්ට බොරු කරන්න හොඳ නෑ. ඔයාලා මොන ශේෂ්ත්‍රයෙන් ගියා එකතැනම තමයි. ගොඩාක් හොර කරන මේසන් බාසුන් නෑලා මාමලා ඉන්නේ නේද? ඒගොල්ලන්ගේ ගෙවල් තාම හදලා ඉවර නෑ. ගොඩාක් හොරබරු කරන වඩු බාසුන් හැලා ඉන්නවා. ඒගොල්ලන්ගේ ගෙවල් වල තාම ජනෙල් දාලා නැහැ. මං කියන්නේ මේ පහරක් ගහනවා නෙමෙයි. මිනිස්සු වෙන්න ඕන. හොඳ මිනිස්සු මොකද ගියක් එහෙම හදනවා කියන්නේ පාසල් ගුරුවරයෙක් එහෙම ගත්තාම මහත්යත් ගුරුවරයෙක් නෝනත් ගුරුවරයෙක් කියන්නකෝ. ඒගොල්ලෝ සාමාන්‍ය ලෝන් එහෙම දාලා අවුරුදු 50 විතරකම් ගෙවල් හදනවා. ගොඩක් රස්සා කරනවා එහෙමයි. ගෙදරින් නම් අපිට වෙලාව නැහැ කරන්න. ඒ නිසා ඔයා ගිහිල්ලා මේ බඩු ටික ගණන් ගන්න කියලානේ කියන්නේ. ඒකෙන් උන් ප්‍රයෝජනට අරගෙන මොකද කරන්නේ? තන්නි කර බලුවඩ කරන්නේ. තව දෙයක් කියන්නම්කෝ. කොන්ට්‍රැක්ට් ගන්න බාසුන් හැලා ඉන්නවා. අපි ඥාති කෙනෙක් ගියක් හදුවා. මේ මේසන් බාසුන් හැගේ යාළුවාට වයරින් එක කරන්න දුන්නේ නැහැ. මූමේ ස්ලැබ් එකට දාපු සමහර බටවල බදාම බලුවටනේ. සල්ලි ගන්නවනේ මේසන් බාසුන් නැහැ. මූමේ කරලා තියෙන්නේ මුට වැඩි අපහසු කරලා තියෙන්නේ. මගේ ස්ලැබ් එක කප්පුවම කොයි ගෙදර ශක්තිය අඩු වෙන්නේ. සාලා දන්නවනේ කම්බි කැපුණොත් මේ යට කම්බි කැපුණොත් නන්නත්තරයි. ඒන් එහෙම කරන බලුවඩ තියෙනවා මේ ශේෂ්ත්‍ර වල අනන්ත තියෙනවා. ඔය ස්ලැබ් එකෙම වෝටර් ප්‍රූෆ් කරනවම ඉන්නවා. මේ ටයිල් බාසුන් නැහැගේ කාට දුන්නේ නැත්නම් වෝටර් ප්‍රූෆ් කරන්න මේ වෝටර් ප්‍රූෆ් එක ගහනවනේ මේක මේ ටයිල් කරන එක අපලුදු කරනවා. පළුදු කරපුවම මොකුත් නැහැ යට වතුර. මොකද කියන්නේ? අප්පෝ ඔය මනුස්සයට ආයෙ වැඩ දෙන්න එපා. ටයිල් කරපින් වැඩකුත් නැහැ. මේ යට තුවාලලානේ. යට තුවාල කරන්නේ මූ. ජීවිතේ එහෙම දෙයකට උදව් කරන්නත් එපා. මිනිස්සු මොන රස්සාව කරත් හැමෝම අමාරුවෙන් සල්ලි හොයන්නේ. මම මේසන් බාසුන් නැහැ කෙනෙකුට මගේ ගෙදර හදන්න කියන්නේ මට ඒක කරන්න වෙලාව නැහැ හෝ බැරි නිසා. ඒතර මේ මිනිස්සු මේ හැමදේම භක්තියෙන් කරන්න ඕනේ. එහෙම කරන උන්ට හැමදාම හරියනවා. මේවා තමයි මිනිස්සු විනාශම කරන්න පුළුවන් ශේෂ්ඨ මේ තියෙන්නේ. මිනිහෙක්ව සතුටු කරන්න පුළුවන් ශේෂ්ඨ. ඔය වගේ තැන්වල හරියට වැඩ කරන මිනිස්සු දවසින් දවස දියුණු වෙනවා.